එතකොට Zeninzen එයාගේ රැප් එක පටන් ගන්න තියෙනවා. පිරිමි නෙමෙයි උඹලා ගෑනු, ගෑනුන්ගෙන් කන්නේ උඹලා කොන්ද පනත් නෑලු. ඒ බාස් දෙක එයා කියන්නේ එයා මට කියලා තියෙනවා අපි ගෑනු, ගෑනුන්ගෙන් ගන්නේ කොන්ද පනත් නෑලු කියලා. එතකොට ඒ බාස් දෙකට තමයි මම රිප්ලයි කරලා තියෙන්නේ. ඒකට තමයි මම රිප්ලයි කරලා තියෙන්නේ. මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි සහ ගෑනුන්ගෙන් කන්නේ උඹලා කොන්ද පනත් නෑලු කියන එකට තමයි මම ගොඩක්ම මේන් කළා. මගේ කෝරස් එකේ මම ගහලා තින්නේ. දැන් කට්ටිය කියනවා මම මගේ මම් ප්‍රජාතකේ කිව්වා කියලා. ඇත්තට මම් ප්‍රජාතකේ කීමක් නෙමෙයි එතන වෙලා තියෙන්නේ. එතන වෙලා තියෙන්නේ එයා මට ගෑනුන්ගෙන් කන්නේ උඹලා කොන්ද පනත් නෑලු කියලා තියෙන තැනට තමයි මම මගේ ෆැක්ට්ස් දෙන්නේ. ඒ කියන්නේ මම තමා ලංකාවේ මම තමා රැපර් ලංකාවේ මිල අධිකම. ඒ කියන්නේ මම තමා ෂෝ එකකට යන වැඩිපුරම ගණන් ගන්න, ෆීචරින් එකට වැඩිපුරම ගණන් ගන්න. ඒතකොට මම තමා මිල අධිකම රැපර්. ඒතකොට මම මගේ මියුසික් තියෙනවා ප්ලැට්ෆෝම්ස් වල සහ මම ෂෝස් වලට යනවා සහ ඒ වගේ. එතකොට මම ඒ පැත්ත තමයි පෙන්නලා තියෙන්නේ. මම හම්බ කරනවා මාසෙට මෙන්න මේ ගණන් වලින්. එතකොට මම ඒක කියලා තින්නේ මම Zennyට පෙන්නලා තින්නේ ඔයා කියන පොයින්ට් එක වැරදි කියලා. ඒ කියන්නේ එයා කියනවා ගෑනුන්ගෙන් කන්නේ උඹලා කොන්ද පනත් නෑලු කියලා. වැරදිනේ. මොකද මම හම්බ කරනවා මාසෙට ඒ ගණන් වලින්. එතකොට මම යට කියලා තින්නේ මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි. සහ මම මේ ගාණක් හම්බ කරනවා. එතකොට false accusation එකක් වෙලා තින්නේ. මම මේක පැහැදිලි කරලා තින්නේ යාට. එයාගේ බාස් දෙකට මගේ බාස් මන් දීලා තින්නේ. එහෙම නැතුව මම මම හම්බ කරනවා මෙච්චරක්. මෙන්න මේක තමයි සීන් එක. මම මෙහෙම ඉන්නේ මම එහෙම මට ෆ්ලෙක්ස් කරන්නේම අවශ්‍යතාවයක් නැහැ. මොකද මම එහෙම ෆ්ලෙක්ස් කරනවා නම් මට මීට අවුරුදු 2.5 විතර කලින් ඉඳන් ෆ්ලෙක්ස් කරන්න තිබ්බා. මොකද මම මීට අවුරුදු 2.5 විතර ඉඳන් මේ වගේ ලයිෆ් එකක් තමයි ගත කරන්නේ. ඒ කියන්නේ ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ කවුරුත් දැකලා නැහැනේ මම මේ විදිහට මගේ රැප් එකවත් මේ අවුරුදු 2.5 ඇතුළත මම මේ විදිහට ෆ්ලෙක්ස් කරනවා දැකලා නැහැනේ. ඉතින් එහෙම කරලා නැත්තේ මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැති හින්දා. නමුත් මෙතනදී මෙයා මේ විදිහට ඇකියුසේෂන් එක කරලා තියෙන හින්දා තමයි මම පෙන්නන්නේ නැහැ. මෙන්න මේකයි සීන් එක. මෙන්න මෙච්චර ගණක් මෙන්න මෙහෙම හම්බ කරනවා කියලා. ඒතකොට අවසාන වශයෙන් කුඩු අතරලත් නෑලු. මොන කැටයම් දැම්මත් මට නම් රියල් වෙන්නේ නෑලු. ඉතින් ඒතකොට එයා මට කියනවා ඒ විදිහට මගේ එයාට මගේ අඩුපාඩුවක් විතර එයා දැකලා තින්නේ ඒක. ඉතින් මගේ අඩුපාඩුව තිබ්බනම් මම ඒක එම්බ්‍රේස් කරනවා. එතකොට මම මේ අඩුපාඩුව එම්බ්‍රේස් කළා මම එයාට කියනවා එයා කරලා තියෙන දේවල්. ඒ කියන්නේ එයා මට කුඩක් කියලා කියනවා. එයා මට කුඩ්ඩා කියලා කියනවා. එතකොට මම එයාට පෙන්නනවා මෙන්න මෙහෙම තමයි කුඩ්ඩා ඉන්නේ. මේ තියෙන කුඩ්ඩා කරලා තියෙන දේවල්. ඒ කියන්නේ මොනවද කුඩ්ඩා කරලා තියෙන්නේ? කුඩ්ඩා කරලා තියෙනවා ලංකාවේ රැප් සෙල්ලම හොල්ලලා තියෙනවා. කුඩ්ඩා මාසෙට මෙන්න මෙච්චර ගාණක් හොයනවා. හරිද? කුඩ්ඩා ඉන්නේ ඩුබායි වල. ඒ වගේ ඒ කියන්නේ කුඩ්ඩා ගෙවන ජීවිතය. ඒ කුඩ්ඩා කියන ජීවිතේ මම මෙතන පැහැදිලි කරලා තියෙනවා. හරිද? හරි මේක පර්සනල් නෑ. හරිද? හරි. එතකොට එයාගෙන මොන කැටයම් දැම්මත් මට නම් රියල් වෙන්නේ නෑලු. ඉතින් මම ඒ රියල් වෙන්නේ නෑ කියන එකටත් තමයි මම උත්තර දීලා තින්නේ. එතනින් එහාට මොකද්ද රියල් වෙන්න තියෙන්නේ? එතනින් එහාට මොකද්ද රියල් වෙන්න තියෙන්නේ? කියන්නේ මම මුකුත් වහලා නැත්තම් එච්චරයි නේද? හරි. what up g කියලා එයා ඊළඟ භාගය පටන් ගන්න තියෙනවා what up g කාටත් පොදුයි නීති වගන්ති. ඉතින් එයාම මට කියලා මම රියල් වෙන්නේ නැහැ කියලා. එයා කියලා තියෙනවා what up gangster කියලා. what up g උඹට කියලා නෑ මම විශේෂ එකයි කාටත් බෙදද්දී. ඕකේ. සල්ලි කෙල්ල සූස්ති මුම් බොරුවේ ප්‍රතිමූර්ති අනවශ්‍ය ප්‍රශ්න නොදා ගැනීමයි උඹට යෝගී. ඉතින් එතකොට මම අනවශ්‍ය ප්‍රශ්නයක් දාගත්තා කියලා එයා අදහස් කළා තියෙනවා. මම හිතන්නේ මම එයා කරපු දෙයක් ඇත්ත දෙයක්. ඒ කියන්නේ ඇත්තටම එයා මෙහෙම මට හැංගිලා ඩිස් කරා. ඉතින් මම ඒක පබ්ලිකලි කියපු එක තමයි එයා කියන්නේ. ඒක ප්‍රශ්න නොදා ගැනීම තමයි යෝගී. මම හිතන්නේ එහෙම තමයි. ඊට සනෝ track the smoke උඹට කුඩෙක් නෙමෙයි එස්කොබා. පොඩි වැල්ලටත් කියපන් උඹ ගින්නේ කියලා පාඩුවේ නෝකා. අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ
එයා මගෙන් අහනවා ට්‍රැක් ද ස්මෝක් උඹට කුඩෙක් නෙමෙයි එස්කෝබා. පොඩි බැල්ලිටත් කියපන් උඹට මෙහි ඉන්න කියලා පාඩු වෙනවුකා. දැන් මෙතනදී මම තමයි යාගේ නේම් කෝල් කරේ. හැබැයි යා මෙතනදී මගේ මල්ලිගේ නමත් තියෙන එස්කෝබා කියන මගේ මල්ලිගේ ට්‍රැක් එක. ඒතකොට ඉතින් යා එස්කෝබා එතනට භාවිතා කරාම ඒතකොට අපිට හිතා ගන්න පුළුවන් මෙයා මේ බැල්ලි කියලා තියෙන මල්ලිට කියලා. හරිද? එතකොට ඒක තමයි මම කියන්නේ. උඹ ඔය බැල්ලි කියන උඹ ඔය බැල්ලි කියන එක මගේ මල්ලි. උට වදන් දැම්මොත් මටත් නෑ පන්සල් පල්ලි. අපි ගේම ගාන අපි හොයනවා සල්ලි. තොපි වගේ ඉන්නේ නෑ. ගෙදරට ගල්වි. ඒක මම දාන්නේ මෙන්න මේ බාස් වලට. එයා කියලා තියෙන පොඩි බැල්ලටත් කියපන් පාඩුනකා. හරිද? එතකොට එතනත් මම මෙන්ෂන් කරලා තියෙනවා අපි සල්ලි හොයනවා කියලා. මොකද මෙයා මෙතනදී කියලා තියෙන්නේ ගෑනුන්ගෙන් කන්නේ උඹලා කියලා. දැන් මට නෙමෙයි උඹලා කියලා. එතකොට මල්ලිවත් සම්බන්ධ කරගෙන තියෙනවා එතනට. ඉතින් මම ඒක කියන්නේ අපි හොයනවා සල්ලි. මොකද අපේ මල්ලිත් ගේමක් ගන්න එක හැමෝම දන්නවා. ඒ කියන්නේ දැන් ෂෝස් දෙකක් කරා මේ ළඟදී. මල්ලි ගේමක් ගන්න පැහැදිලි ගේමක්. ඉතින් එතකොට මේ ඒක තමයි මම මෙන්ෂන් කළේ අපි හොයනවා සල්ලි කියලා. ඉතින් එයා අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙන්න ඕනේ. නේද? මම දන්නා ඉතින් එහෙම නැතුව කොහොමද මම උත්තර දෙන්නේ කියලා. දැන් කට්ටිය කියනවා මම ෆ්ලෙක්ස් කරනවා කියලා. ඉතින් ෆ්ලෙක්ස් කරන්නේ නැතුව කොහොමද මම උත්තර දෙන්නේ දෙන්න. හරිද? එතකොට එයා මෙතෙන්දී අරන් දිනවා උඹ දාපන් හින්දි ඩුබායි ඔටුවන්ට මගෙන් සුද්ධ සිංහලෙන් මොනා දහ ගන්න ඕනේ උතුමන්ට. එතකොට දැන් මේ මට මෙතෙන්දී පොඩි ගැටලුවක් තියෙනවා. උඹ දාපන් හින්දි ඩුබායි ඔටුවන්ට කියලා කියන්නේ කියලා. ඇයි ඔටුවන්ට? ඒ කියන්නේ ඔටුවන්ට මොකද ඔටුවන්ට? ඉතින් මට හිතුණා ඉතින් ඩුබායි කියන එකත් සම්බන්ධ කරලා තියෙන ඉඳ ඔටුවන්ට කියලාත් සම්බන්ධ කරලා තියෙන මට හිතුණා එතන පොට හරි වෛරයක් තියෙනවා කියන එක. ඒක තමයි මම කියන්නේ සමහරුන්ට වගේ සමහරෙක්ට වගේ මම ඉදි ඩුබායි උඹටත් දුකයි. ඒ බාස් මම මෙන්ෂන් ඒ බාස් මම දාලා තින්නේ ඒ දැන් සීන් එක. උඹේ කතාව වලින් පේන්නේ මම ඉදි ඩුබායි සමහරෙකුට වගේ උඹටත් දුකයි. ඉරිසියා කමු මේ චරිතෙට බොකයි ටවුකයි මම උඹට දෙන්න එක ටොක්කයි. ඉතින් මම ඉතින් එතෙන්දී මට හිතුනේ මට එන හිතා ගන්න දෙයක් නැහැ. මොකද හින්දි ඩුබායි ඔටුවන්ට කියලා කියන්නේ මම හිතන්නේ මට හිතුනේ නිකන් ඉතින් ඇයි එහෙම කියන්නේ. වෙන දෙයක් ඔලුවට ආවේ නැහැ. මට හිතුනේ ඉතින් ඉරිසියාව වගේ දෙයක්ද මන් දා. මම මේක කියන්නේ මට හිතෙන්නේ. ඒක ඇසිනේ උඹ කියන දේ මට පේන්නේ. ඔයා කියන දේවල් වලින් මට පේන්නේ උඹ ඩුබායි ඉන්න එකට ඔයාට දුකයි කියලා. ඒක තමයි මෙතනදි කියන්නේ. හරි. එතකොට එයා කියන මොන පෙටියත් එකයි පෙටිය අතහැරපු පොර කුකුලන්ට. එතකොට ඒකට මගේ බාර් එක තමයි ගාලා තියෙන්නේ මම. සුපිරි දඩයමක් නේ. සුපිරි දඩයමක් කුකුලන්. සුපිරි ගොදුරක් කුස්සන්ට සුපිරි ගොදුරක් පොර කුකුලන්. කියලා තියෙන්නේ ඒ බාර් එකට. හරිද? එතකොට එයා කියනවා මගේ ගමන ස්වෛරී ඒකයි දැන් උඹලා වෛරී. උඹේ සටන ගැරඩි සයිලි. දැන් මෙයා මෙතනදි කියනවා එයාගේ ගමන ස්වෛරී ඒකයි දැන් අපි වෛරී කියලා. ඇත්තටම ඉතින් අර එහෙම වෛරීකමක් තිබ්බනම් මම ඔය විදිහට නෙමෙයි මගේ ඩිස් එක ගන්නෙ. නේ? ඒ කියන්නේ එහෙම වෛරයක් තිබ්බනම් ඒ විදිහට නෙමෙයි ඩිස් එක ගන්නෙ. සහ මම දැනුවත් වෛරය කියන එක මේ ගේ සෙල්ලමට ගේන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මෙහෙම වෛරයක් තියනවා නම් මම සෙල්ලම ඇතුළේදී ඒක පිරිමහන්නේ නැහැ. ඒක මම පාරදී විසඳ ගන්නවා. ඒක නම් මම දැනුවත්. මේ ගේම් එකට ඒක ගේන්නේ නැහැ කියලා. ඉතින් ඒතකොට මම ඒ හින්දා තමයි මම මේක ගෙනාවේ නැත්තේ ගේම් එක ඇතුළට. එහෙම වෛරයක් තියනවා නම් ඒක එළියදී අපිට පිරිමහ ගන්න පුළුවන්. හරිද? එතකොට එයා කියනවා යමන් මරුණු තැනට උඹව දාලා ආයෙත් වහන වලට පවට දෙපන් ලාභී උඹට දැන් නැවත ඉපදෙන්න බැරි වෙන්නේ කියලා. ඒ බාර් එකට තමයි මම ගියා. එයා කියනවා දැන් අර ආයෙත් මැරිච්ච තැනට මම හිතන්නේ ඔය මැරලා ඉපදුනා ට්‍රැක් එක ගැන තමයි මෙන්ෂන් කරන්නේ. මම හිතුවේ. එතකොට ඒ මැරලා ඉපදුනා ට්‍රැක් එකේ අතර මමත් අදහස් කරේ ඒ හිටපු එක්කෙනා නෙමෙයි දැන් වෙන එක්කෙනෙක් ඉන්නේ කියලා. හැබැයි දැන් මේ වෙද්දි දැන් ඒ කියන්නේ මැරලා ඉපදුනා ට්‍රැක් එක දාලා දැන් සෑහෙන කාලයක් වෙනවා. එතකොට මම මගේ බාර් එකෙන් මම අදහස් කරන්නේ මේ වෙද්දි ඉන්නේ එයත් නෙමෙයි.
ඒ කියන්නේ උඹ කියන ස්මෝකා